ඔයා ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ලොග් වුණාට පස්සේ ඔයාට අවශ්‍ය කරන පන්ති ඔයාගේ account එකට එකතු කරගන්නේ කොහොමද කියලා අපි මේ වීඩියෝ එකෙන් බලමු. මෙතන උඩින් ඔයාලට පේන ඇති our classes කියලා තියෙනවා. එතෙන්ට යන්න. එතකොට ඒක මේ විදිහට history.lk වෙබ්සයිට් එකේ තියෙන හැම grade එකක්ම පෙන්නනවා. එතකොට මෙතනින් මම grade 11 class එක තෝරගන්නවා. මේ grade 11 class එකේ මම theory plus paper class කියන එකට register වෙනවා. ඊට පස්සේ මෙතනින් go to payment options කියන එක දෙන්න. එතකොට ඔයාලට පුළුවන් ඔයාගේ total balance එකට payment එක කරන්න. මෙතන ඔයා තෝරගත්ත පන්තිය පෙන්නනවා. ඒකේ මුදලත් එක්ක 1200ක් කියලා total price එකත් එක්ක. ඊට පස්සේ මෙතනින් ඔයාලට පුළුවන් සල්ලි ගෙවන ඕනේ මොන බැංක් accounts වලටද මේ දේවල් ටික විස්තර ටික පල්ලෙහෙන් දාලා තියෙනවා. ඒ දේවල් වලට අනුව online transaction එකක් හරි එහෙම නැත්නම් බැංක් එකට ගිහිල්ලා සල්ලි deposit කරලා ඒකේ receipt එක හරි මෙන්න මෙතනින් click here to upload bank slip කියන එකෙන් receipt එක upload කරගන්න. මෙතන මම මේ විදිහට ගත්ත receipt එකක් මම මේක මෙතනින් upload කරගන්නවා. එතකොට මෙන්න මේ විදිහට ඔයාගේ bank slip එක successfully upload වුණොත් ඔයාලට මෙන්න මේ වගේ පෙන්නයි. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් back to dashboard දෙන්න. එතකොට ඔයාලට මෙන්න මේ වගේ purchase කරපු class එක පෙන්නයි. මේක දැනට pending state එකේ තියෙන්නේ. මොකද මේ ඔයා දීපු receipt එක ඔයාගේ class එකේ admin එකෙන් accept කරලා ඔයාලට පන්තියට access දෙන්න ඕනේ. ඒකේ admin එකෙන් ඔයාගේ class එක accept කළාට පස්සේ ඒක ඔන්න මේ විදිහට ඔයාලට පෙන්නයි paid lesson එකක් විදිහට. ඔයාලට පුළුවන් recordings බලන්න වගේම Zoom classes වලටත් join වෙන්න. මම මෙතනින් recording ගියාට පස්සේ මේ වෙනකොට upload කරලා තියෙන recordings මට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ වෙනකොට එක recording එකක් upload කරලා තියෙනවා. ඒ වගේම තමයි මෙතනින් අපිට පුළුවන් Zoom පන්තියට සම්බන්ධ වෙන්න. මේ විදිහට Zoom එකට navigate වෙයි. ඊට පස්සේ මෙතනින් openzoom.us කියන එක දෙන්න. එතකොට Zoom එක කරහා ඔයාගේ live පන්තියට ඔයාලට සම්බන්ධ වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔන්න ওই විදිහට තමයි study.lk වෙබ්සයිට් එක කරහා පන්තියක් purchase කරන්න. ඒ වගේම තමයි ඊට පස්සේ පන්තියෙන් recording වගේම Zoom පන්ති වලට සම්බන්ධ වෙන්න.